හැමෝටම අලුත් දවසක් වෙන්න ඕන. ගොඩක් දවසකින් ඉතින් පොඩි වීඩියෝ එකක් ගෙනාවා. අදත් පුංචි ගමනක් යන්න හදන්නේ. ගමන යන්නේ ට්‍රේන් එකේ. අද අපි යන්න හදන්නේ ඔස්ට්‍රියා ඉඳලා ඉතාලියට. මේ විදිහට තමයි ඉතින් අපි ට්‍රක් එක ට්‍රේන් එකට පටවන්න යන්නේ. ඔය වම් පැත්තෙන් නම් පේන්නේ ඉතාලි ඉඳලා ආපු ට්‍රේන් එක. මේ දකුණු පැත්තෙන් තියෙන ගස් කඳන් පටවපු ට්‍රේන් එක. තාම මේකේ පටවලා නම් ඉවර නැහැ. වම් පැත්තෙන් අපු ට්‍රේන් එකේ ට්‍රක් ටික එලියට ගන්න හදන්නේ. අපිට එහා පැත්තේ තියෙන ලේන් එකට යන්නේ. ඉතින් ඔය විදිහට ගස් කඳන් පටවපු ට්‍රේන් එකත් බලාගෙනම යනවා. ගොඩක් කට්ටිය දැකලා නැහැ. දැන් නම් පටවන්න පටන් ගත්තා. මේ විදිහට තමයි ට්‍රේන් එකට අපි ට්‍රක් එක පටවන්නේ. මේ වගේ පොඩි පටි දෙකකින් ට්‍රේන් එකට ඇතුල් කරනවා. ඊට පස්සේ ට්‍රේන් එකේ තට්ටුවක් තියෙන්නේ මේ විදිහට දිග. සාමාන්‍ය එක තට්ටුවක් ඒ ට්‍රක් එකේ ගාන තරම් දිගයි. ඒ වගේ ට්‍රක් ගොඩක් පටවනවා. ට්‍රක් එක පටවලා ට්‍රේන් එක ඇතුලේ අපි මේ විදිහට යන්නේ. ඉතින් මේ තට්ටුවෙන් තට්ටුවට වෙනස් වෙනකොට පොඩක් පරිස්සමෙන් යන්න ඕන. මේ වගේ තැන්වල ගෑවි වගේ යන්නේ. බෆර් දෙක නම් අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕන. දැන් නම් ඉතින් පටවල ඉවරයි. පටවල ඉවරලා මේ සේෆ්ටි තියෙනවා. සේෆ්ටි 4ක් දාන්න තියෙනවා. ඒ ටික දාන්න ඕන. සේෆ්ටි 4 දැම්මට පස්සේ මේ අනිවාර්යයෙන්ම අපි කන්නාඩි දෙකත් ඇතුළට නමන්න ඕන. මතක් කරලම කන්නාඩි දෙක නමලා ඩ්‍රයිවර්ලා ඉන්න කැබින් එකට යන්න ඕන. මේ දවස් ටිකේ නම් ටිකක් වැඩිපුර හිම තියෙනවා. සීතලත් වැඩි. කට්ටිය ඉතින් හැමෝම මේ විදිහට තමයි යන්නේ. ඩ්‍රයිවර්ලා ඉන්න කැබින් එකට ගිහිල්ලා ගොඩ වෙන්නේ. අපි කැබින් එක ඇතුළට ගිහිල්ලා බලමු. ඒකේ කැබින් එකට ගොඩ වෙන තැනම තියෙනවා කැන්ටින් එක. ඊට පස්සේ අපිට නිදාගන්න ඕන නම් නිදාගෙන යන්න පුළුවන්. අපිට කැමති විදිහට යන්න පුළුවන්. අපේ සුව පහසුවට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ට්‍රේන් එක ඇතුළ රෑ කළුවර වැටෙන්න මේ විදිහට තමයි කවුරුත්ම නැහැ එළියට ඇවිල්ලා ගොඩක් කට්ටිය නීති. ඉතින් ඔන්නෝමයි ගමන පටන් අරගෙන යන්නේ. ගොඩක් එළිය වැටලා තිබ්බට දැන් සාමාන්‍යයෙන් මං හිතන විදිහට ටිකක් වෙලාව ගොඩක් පහු වෙලා තියෙන්නේ. ඔය ඈත උඩින් පේන්නේ අපි ට්‍රක් යන පාරක්. සාමාන්‍යයෙන් ඒක ගොඩක් උසින් ගහලා තියෙන පාලමක්. කඳු යා කරලා තමයි මේ පාලම් ගහලා තියෙන්නේ. ඉතින් හරියම ලස්සනයි. මේ ට්‍රක් එක මෙච්චර උඩින් යනවද කියලා හිතා ගන්න බෑ. ට්‍රේන් එක ගොඩක් පල්ලෙහෙන් යන්නේ. පල්ලෙහෙන් ගිහලා ඉතාලියට කිට්ටු වෙන්න තමයි කන්ද ගොඩක් නගින්න පටන් ගන්නෙ. හැබැයි මේ ට්‍රක් යන මේන් රෝඩ් එක කඳු අතර ගොඩක් කඳු යා කරලා තමයි ගහලා තියෙන්නේ. ඒ ඈතින් පේන්නේ ඒ වගේම ට්‍රක් යන පාර. ඉර බෑගෙනත් යනවා. මාරම ලස්සනයි. ඉතින් ගොඩක් තැන් හිමෙන් වැහිලා තියෙන්නේ. මේ දවස්වල හිම ටිකක් සැරටම වැටෙනවා ඕස්ට්‍රියාවලට. ගොඩක් පාරවල් අරේ මේ හිමෙන් වැහිලාම ගිහිල්ලා තියෙන්නේ. ඈතින් පේනවා ලස්සන කඳු වැටියක්. එක පැත්තෙන් පේනවා ස්විස්, අනිත් පැත්තෙන් ඕස්ට්‍රියා, ජර්මන් ඔය වගේ තමයි පේනවා. ඒ කඳු උඩින් පේන්නෙත් අපි ට්‍රක් යන පාර. ඉතින් සෑහෙන උසකින් තමයි ට්‍රක් එකක් යන්නේ. ඔය විදියට තමයි ඉතින් අපි ඉතාලියට යනකම් යන්නේ. මේත් ඒ වගේ ලස්සන පාලමක්. මේ ඇවිල්ලා පුංචි ගමක්. මේ ගම නම් ගොඩක් තැන් වැහිලා තියෙන්නේ හිමෙන්. මගින් හමු වුණා මේ අනිත් පැත්ත නම් සම්පූර්ණයෙන්ම වැහිලි ඉවරයි. මේ පැත්ත නම් ටිකක් හිම අඩුයි. ඔය විදියට තමයි ඉතින් හිම වැටෙන කාලට ලස්සන ගමක් බලා ගන්න පුළුවන්. මම මේ පාරේ හිම වැටෙන්න කලිනුත් ගියා. ඒතකොට නම් හරිම ලස්සනයි. කනපොර වලින් පිරලා තියෙන්නේ. අර පේන්නේ ඈතින් කෝච්චි එන්ජින් පෙට්ටිය. ඉතින් ඔය විදිහට තමයි ට්‍රක් ටික පටවලා තියෙන්නේ. මං හිතන්නේ මේ ට්‍රක් 50ක් වගේ ආසන්න ප්‍රමාණයක් තමයි පටවගෙන යන්නේ. ඊට වැඩිද දන්නෙත් නැහැ. අර ඈතින් පේන්නේ හිම වැටිච්ච නැති ගස් ටික. ඒකත් හරිම ලස්සන. එක පැත්තක කඳු වැඩි එක ගස් කොළන් හොඳට තියෙනවා. මේ පැත්තට හිම වැටිලා තියෙනවා. ඉතින් ඔහොම තමයි. පාලම නම් ඉතින් නිතරම පේනවා. මොකද හැම ට්‍රක් එකක්ම යන්නේ කඳු උඩින් ගහලා තියෙන පාරවල් වලින්. මේක තමයි ඉතින් මේ හරියට තියෙන දිගම පාලම කණු උඩ. හැම ඩ්‍රයිවර් කෙනෙක්ම මේක ගැන නම් දන්නවා. මොකද ගොඩක් අය මේ හරහා තමයි වැඩිපුරම ට්‍රක් එකේ ගමන් කරන්නේ. ඒ කියන්නේ ඉතාලි ඉඳලා ඕස්ට්‍රියාවටත්, ඕස්ට්‍රියාවේ ඉඳලා ඉතාලි වලටත් වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ පාර තමයි ගොඩක් කට්ටිය. මොකද ඉක්මනින් යන්න පුළුවන්. ට්‍රේන් එකේ යන ගමන ගොඩක් පරක්කුයි. මොකද අද ට්‍රක් බෑන් නිසා තමයි ට්‍රේන් එකේ යන්න උනේ.
තින් මං ආසමානය තම ස්කානිය එක එකෙත් පුංචි වීඩියෝ ගෑල්ලක් ගත්ත එන ගමන් අපේ ගමන ඇවිල්ල ඉවරයි දැන් හැමෝම යනෝ ට්‍රක්වලට කියල්ලිවරලා ලොක්ටික අයින් කරලා ට්‍රක්කි කෙලියට බෑලා ඉතාලි පැත්තර තමයි යන්නේ ඔන්න හොම ඉතින් ට්‍රේන් එකේ ගමන ඉවර වෙන්න එන ඉතින් හැමෝටම සුප වෙන්න ඕන ආය තලුත් වීඩිය